ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100 දක්වා සහනාධාරයක් දෙන්න. පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 20 දක්වා සහනාධාරයක් දෙන්න. ඒ අනුව අපි ගණනය කරලා තියෙනවා මාසිකට ඒ සඳහා යනවා බිලියන 20ක්. ඒ කියන්නේ රුපියල් කෝටි 2000ක් වැය වෙනවා. එඳා මාස 3කට අපි මේ සඳහා යෝජනාව සකස් කරලා තිබෙනවා. ඔව්. ඔව්. ගරු අක්ක කරානම් හොඳ නැද්ද? නෑ ඔබතුමා කියන එක හරි. ඔබතුමා කියන එක හරි. ඒ කියන්නේ මේක ඉලක්ක සහගත ප්‍රජාවට. ඒ කියන්නේ අපි මූලධර්මයකට ඔබතුමා කියන තිස්තාවරේ අපි ඉන්නවා. මූලධර්මයක් හැටියට අපි සහනාධාර ලබා දී යුතු වන්නේ ඉලක්ක සහගත ප්‍රජාවට. නැත්තම් අපි ඩීසල් ලීටරයක ඉන්ධන සහනාධාරයක් දුන්නාම සාමාන්‍ය පරිභෝගිකයෙක් ඩීසල් ලීටර 10යි නම් ඔහුට සහනාධාරය ආණ්ඩුවෙන් ලැබෙන රුපියල් 1000යි. හැබැයි යම් කෙනෙක් අධික ඉන්ධන පරිභෝජනය වෙන වාහනයක් පාවිච්චි කරනවා නම් ඔහු ඉන්ධන ලීටර 100ක් ගහනවා නම් ඔහුට සහනාධාර රුපියල් 10,000යි. ඒ නිසා නමුත් අපිට හරිම දත්ත ක්‍රමවේදයක් නැහැ මේකට. ඒ අනුව තමයි අපි තීරණය කරේ සුපර් ඩීසල් සහ සුපර් පෙට්‍රල් වෙළඳපොළ මිලට ගලපන්න. ඒතර එතන තියෙන එක නිර්ණායකයක් සුපර් ඩීසල් සහ සුපර් පෙට්‍රල් පාවිච්චි කරන්න ඔබ කියන ලද අර සහනාධාර අපේක්ෂා නොකරන ජනපජාව කියලා අපි අපේක්ෂා කරනවා. ඒතර ඒක අපි වෙළඳපොළ මිලට ගලපනවා. හැබැයි ඉතුරු එක අපිට ගලපන්න බෑ. අපි ආකාර කීපයක් හේතුව. ආ ත්‍රිවිල් වලට පමණක් සහනාධාරය දෙමුද අනිත් ඒවට නැතුව. නමුත් කොතනද අපි තීරණය කරන්නේ? ඒ නිසා අපිට ඒක තීරණය කරන්න බෑ. ඒ නිසා අපි පොදුවේ සෑම ඩීසල් ලීටරයකටම රජයේ රුපියල් 100ක වියදමක් දරනවා. ඒ සඳහා රුපියල් කෝටි 2000ක් වැය වෙනවා එක මාසයකට. මාස 3කට දැන් අපි මේක සැලසුම් කරලා තිබෙනවා. රුපියල් කෝටි 6000ක් අපි වෙන් කරනවා මේ ඩීසල් සහ පෙට්‍රල් සහනාධාරය සඳහා. ඒක වැදගත්. මුළුමනින්ම මේ බර ජනතාවට දාන්න නැතු. ඊළඟ ඔබතුමා කීප එක. තෝරාගත්තු ජනපජාවන්. ඒ අතර අපි තව කල්පනා කරා. තෝරාගත්තු ජනපජාවන් ඉන්නේ. විශේෂයෙන්ම ඉන්ධන තමන්ගේ ආර්ථිකයේ ප්‍රධාන කාර්ය බවට පත් කරන් තිබෙනවා දීවර ජනතාව. එතකොට අර සහනාධාර අමතරව තව දීවර ජනතාවට සහනාධාරයක් දිය හැකිද? ඒ අනුව අපි කල්පනා කරා සාමාන්‍ය එන්ජින් සහිත බෝට්ටුවකට පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල් කවර ඉන්ධනයක් පාවිච්චි කරා. මේ ඉන්ධන ප්‍රභේද හදන්න ගියොත් අපිට මේක අසිරුතාවයකට පත් වෙනවා. කවර ඉන්ධනයක් පාවිච්චි කරත් අර රුපියල් 100ට අමතරව තව රුපියල් 50ක අඩුවීමක් දීවර ජනතාවට ලබා දෙනවා. සාමාන්‍ය බෝට්ටුවකට දවසකට ලීටර 25 ගානේ දවස් 25කට ලීටර 625ක් ලබා දෙනවා. රුපියල් 50ක අඩුවට ඒ රුපියල් 50 ආණ්ඩුව විසින් ඔවුන්ගේ බැංකු ගිණුමට එවනවා. 31250ක් මාසයකට එම සාමාන්‍ය බෝට්ටු හිමියන්ට ලැබෙනවා. ඒ මාස 3කට අපි ලබා දෙනවා. එතකොට අතන තියෙන අපි අර ලබා දෙන සහනාධාරයට අමතරව ඉලක්ක සාගතු. ඒ වගේ මම දන්නවා බහුදින යාත්‍රා අපේ දිලිප් වේදාරච්චි තියෙනවා දෙකක්. ඔව් බහුදින යාත්‍රාවක්. බහුදින යාත්‍රා සාමාන්‍ය මාස 3කට එක සැරයක් වගේ තමයි දියමට දියත් කරන්නේ නේද? මාස 3කට එක වතාවක් විතර වැටෙනවා. නිසා මේ මාස 3 ඇතුළත අපි කල්පනා කරලා තියෙනවා බහුදින යාත්‍රාවක් සඳහා එකවරයි වැටෙන්නේ ලක්ෂ 1.5ක ඉන්ධන දීමනාවක් ලබා දෙන්නේ. රුජුවම ඉන්ධනත් එක්ක සම්බන්ධ වෙන්නේ කර්මාන්තයට අර පොදු සහනාධාරයට අමතරව දීවර ජනතාව ඉලක්ක කරගත්තු සහනාධාර වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරන්න අපේක්ෂා කරනවා. ඊළඟ ප්‍රධාන ප්‍රශ්න පැන නගින්නේ මේ හා බැඳුණු පොහොර පිළිබඳ විශේෂම යූරියා. යූරියා සහනාධාරයේදී යූරියා ප්‍රශ්නයේදී මුහුණ දීලා තියෙන ප්‍රශ්නේ තමයි දැනට පරණ මිලට ගෙනාපු පොහොර වලින් සැලකිය යුතු ප්‍රමාණයක් අපේ ගෝජන සේවා මධ්‍යස්ථාන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව තිබෙනවා. මොකද පරණ මිලට ගෙනාපු පොහොර මෙට්‍රික් ටන් 14000ක් අපි සතුව තිබුණා. ඒ වගේම සමාගම් සතුව තිබුණා. මම ස්තුතිවන්ත වෙන්න ඕනේ සමාගම් වලට. ආරම්භක සාකච්ඡාවේදී ඒ සමාගම් සියලු දෙනා එකඟ වුණා. තමන් සතුව තියෙන යූරියා වලින් 65ක් ගෝජන සේවා මධ්‍යස්ථාන වලට ලබා දෙන්න. පැරණි මිලට. ඊට අමතරව අපි නැවත සාකච්ඡාවක් කරාට පස්සේ ඔවුන් සතුව තියෙන පැරණි මිලට ගෙන අප සියලු පොහොර අපිට ලබා දෙන්න එකඟතාවය පළ කරා. එතකොට ඒ යූරියා ප්‍රමාණය අප සතුව තිබුණු පෞද්ගලික අංශයෙන් අපි ගන්නා ලද යූරියා ප්‍රමාණය අපිට වීගෝවිතන සඳහා නම් මුර දෙකකට ප්‍රමාණවත්. හැබැයි
තුන්වෙනි මුරය සඳහා අපි අධික මිලට ගත යුතු තිබෙනවා. දැන් ඊයේ නැවක් ආවා. ඒ නැවේ ව්‍යාපාරිකයන් 4 දෙනෙක් පොහොර ගෙනාවා. ඒ 4 දෙනාගේ මිල ගණන් තියෙන 4 මට්ටමක. අඩු මේක ඩොලර් මිලියන 600 ඩොලර් මෙට්‍රික් ටන් එකක් ඩොලර් 680 සිට ඩොලර් 850 දක්වා විවිධ මිල ගණන් වල තියෙනවා. ඒ නිසා තුන්වෙනි මුරේ වෙනකොට පොහොරවල මිල ඉහළ යාම අනතුරක් තිබෙනවා. ඒ නිසා අපි තීරණය කරා තුන්වෙනි මුරේටත් මේ ලබා දෙන 10200ටම පොහොර ලබා දෙන්න. අර සමාගම් වලින් අපේ ආණ්ඩුවට අරගෙන 10200 ස්ථාවර මිලකට ලබා දෙනවා. එතකොට අපිට සමාගම් වල මිල අධිකයි. සාමාන්‍ය මම හිතන 13500 14000ක් විතර වේවි. ඒවා ආණ්ඩුව විසින් අරගෙන 10200ට ලබා දෙනවා. එතකොට පොහොර මිටියකට රුපියල් 3000ක අතිරේක පිරිවැයක් රජය විසින් දරන්න සිද්ධ වෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් බිලියන 1.7ක් ඒකට වැය වෙනවා. එතකොට පොහොර මේ යල්කන්නේ සඳහා යූරියා වීගෝ විතර සඳහා ස්ථාවර කරනවා. අමතරව පොහොර මිල ඉහළ යාමත් සහ ඉන්ධන ගාස්තු ඉහළ යාමකුත් තියෙන ගොවි ජනතාවට. අපි ඒක සැලකිල්ලක් කරන්න ඕනේ. හැබැයි පොහොර සානාධාරය ලබා දෙන ඉතාමත් හොඳ ක්‍රමවේදයකට ඔවුන් වගා කුඹුරේ ඔවුන් වගා කරන භෝගය මොනවද? ඒ වීද අතුරු භෝගද? ඒ මත තමයි පොහොර නිර්දේශය දෙන්නේ. ඉතින් පොහොර නිර්දේශෙම අපි සැලකිල්ලට භාජනය කරා තවත් අමතර සහනාධාරයක් ලබා දෙන්නේ. කියන්නේ පොහොර තමයි මේ සහනාධාර ලබා දෙන්නේ. පොහොර තමයි නිර්ණායකය. එයා වීද වගා කරන්නේ වී වගා කරනවා දැන්ට තියෙන පොහොර සහනාධාරය රුපියල් 25000යි. එයා කුඹුරේ අතුරු භෝග වගා කරනවා දැන්ට තියෙන පොහොර සහනාධාරය රුපියල් 15000යි. එතකොට නමුත් ඒක ලබා දෙන්නේ කොහොමද? ඔවුන් වගා කරන භෝගය සහ භූමි ප්‍රමාණය මත. එතකොට ඒක යම් විධිමත් නිර්ණායකයක් අනිත් සහනාධාර ලබා දෙන්නේ. ඒ අනුව අපි තීරණය කරා රුපියල් 25000 තියෙන පොහොර සහනාධාරය රුපියල් 30000 දක්වා වැඩි කරන්න. රුපියල් 5000කින් පොහොර සහනාධාරය අතර පොහොර සහනාධාරය ඇතුලේ ගැබ්බී තිබෙන අනිත් වීදුණු. මොකද පොහොර අපි 10200 දෙනවනේ. නමුත් ඒක තමයි අපි නිර්ණායක මත පදනම් කරගත්තා රුපියල් 5000ක් ලබා දෙන්න. වීගෝ විතර සඳහා. ඒ වගේ කුඹුරු වල විශේෂම යල්කන්නේ කුඹුරු වල අතිරේක භෝග වගා කරන ප්‍රමාණය වැඩි. ඒ සඳහා ලබා දෙන රුපියල් 15000ක පොහොර සහනාධාරයක් දෙන්නේ. ඒක අපි 18000 දක්වා වැඩි කරන්න තීරණය ගත්තා. ඒ අනුව ඒ පොහොර සහනාධාරය වෙනුවෙන් ආසන්න වශයෙන් ගත්තොත් අපිට ඊට අමතරව තේ වගාව සඳහා මම හිතන්නේ දැනටමත් අපි රුපියල් 4000ක් කුඩා තේ වතු හිමියන් සඳහා පොහොර මිටියකට නේද? පොහොර මිටියක රුපියල් 4000ක දීමනාවක් ලබා දෙනවා. අපි එකවරකට පමණක් ඒක තවත් රුපියල් 5000ක දීමනාවක් ලබා දෙනවා පොහොර මිටියකට. අමතරව තව 5000ක දීමනාවක් ලබා දෙන්න අපි තීරණය කරලා තිබෙනවා. මේ සියල්ලම ගත්තහම ඒ වෙනුවෙන් අපිට මිලියන 6500ක් වැය වෙනවා. එතකොට පොහොර සහනාධාරය සඳහා අපි ඒ රුපියල් මිලියන 600 වැය කරන්න කල්පනා කරනවා. ඊළඟ ප්‍රධාන වශයෙන් අපි මුහුණ දීලා තියෙන ප්‍රශ්නය තමයි අඩු ආදායම්ලාභීන් කවුද? ඔවුන්ට කොහොමද අපි සහනාධාරයක් ලබා දෙන්නේ? අඩු ආදායම්ලාභී තියෙන එකම නිර්ණායක අපිට දැන් තියෙන අස්වැසුම. ඒක පිළිබඳ යම් විවේචන තිබෙනවා. හැබැයි යම් විවේචන තිබුණත් මේ වෙලාවේදී අපිට අඩු ආදායම්ලාභී ලෙස තේරුම් ගන්න පුළුවන් තිබෙන නිර්ණායක පද්ධතිය මොකද්ද? අස්වැසුම. ඒ අස්වැසුම නිර්ණායක පද්ධතිය වෙනුවෙන් දැන්ට තියෙනවා 17500 අස්වැසුම තියෙනවා. 10000 අස්වැසුම තියෙනවා. 5000 අස්වැසුම තියෙනවා. ඒක තමයි දැන්ට තියෙන විදිය. ඒ නිසා අපි තීරණය කළා තියෙනවා අප්‍රේල් මාසයට පමණක් මේ උත්සව මාසයත් එක්ක අප්‍රේල් මාසයට පමණක් රුපියල් 17500 අස්වැසුම රුපියල් 25000 දක්වා රුපියල් 7500කින් වැඩි කරන්න. රුපියල් 10000 අස්වැසුම රුපියල් 15000 දක්වා රුපියල් 5000කින් වැඩි කරන්න. අනතුරුව තියෙන අර සංක්‍රාන්ති අවදී ඉන්න අයගේ අස්වැසුම රුපියල් 2500කින් වැඩි කරන්න. එනු ඒ සඳහා අපි ඇස්ටිමේට් කළා තියෙනවා රුපියල් මිලියන 8500ක් මේ මාසේ ඒ සඳහා අපිට අතිරේක වැය කරන්න සිද්ධ වෙනවා.